සුබ දවසක් යාළුවනේ. අද අපි වෙනස්ම විදිහේ වීඩියෝ එකක් අරගෙන ආවේ. මේ ඉන්නේ බලයා. මම මේ මාකට් එකෙන් අරන් ආවේ. දැන් මේ පෙති කපලා අපි හදාගන්න යන්නේ ජාඩි. මැටි ඇතිලි වල නෙමේ, මැටි හට්ටි වල නෙමේ, ප්ලාස්ටික් එකක කොහොමද ජාඩි දාන්නේ කියලා තමයි මම ඔයාලට පෙන්වන්න යන්නේ. මේ දැන් කපාගත්ත මාළු කැබලි ටික මේ දැන් ඔයාලට පෙන්වන්නේ ඉස්සෙල්ලාම ලුණු ස්වල්පයක් යටට දාලා බකට් එකේ ඒකට මාළු කෑලි සෝදන්නේ මේ මාළු අතුර ගන්නවා. එක වටයක් මේම අතුරගෙන ඊට පස්සේ මේ දාන්නේ ගොරක කැබලි ටිකක්. උඩට ගොරක කැබලි ටිකක් දානවා, ටිකක් වැඩිපුර දාගන්න. ඒක ගණන් කොච්චරද කියලා කියන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ අපි ඒක වැහෙන්න ආයේ කැට ලුණු කුඩු එක ගන්න එපා, කැට තියෙන ලුණු. ඒකෙන් ඒ කෑලි ටික වැහෙන්නම ආයේ ලුණු කැට ටික අතුර ගන්න. ආයෙත් ඒ විදිහටම මාළු කැබලි ටිකයි ලුණු කැට ටිකයි ගොරක ටිකයි ඒ විදිහට තට්ටුවෙන් තට්ටුවට තියෙන ප්‍රමාණයට අතුර ගන්න. ඊට පස්සේ පියන වසාගෙන දවස් 13ක් හෝ 15ක් කල් තියාගන්න ඕන. අපි ඒකට හුලං වදින්න නැතුව යන්න හොඳට තද කරලා පියනකින් ප්ලාස්ටික් එකක් නෙමේක. ඒ විදියට වසලා තියාගෙන දවස් 15කට 13කට විතර පස්සේ අපි බලමු කොහොමද ඊට පස්සේ කියලා. අපි මේ දැන් මේ තට්ටු 3ක් මන් දාගත්තේ තට්ටු 3ක් මාළු තිබිච්ච විදිය හැටියට කපලා මේ විදියට තට්ටුවෙන් තට්ටුවට දාලා ඉවරලා ඔය අන්තිම තට්ටුව බකට් එක පිරීලා ඒකේ අන්තිම තට්ටුවට ගොරක වැඩිපුර දැම්මා මම උඩින්ම දාන එකට ගොරක ගොඩාක් වැඩිපුර දාලා ඉවරලා ලුණු කැට වැහෙන්නම අතුර ගත්තා. ඊට පස්සේ මූඩිය හොඳට තද කරලා වසා ගන්නවා. මේ තියෙන්නේ අවසාන ටික. ඔයාලට දැන් බලා ගන්න නිසා තමයි මේක වැඩිපුර චුට්ටක් පෙන්වන්නේ කොහොමද මේවා කරන්න කියලා. නැත්තම් මේකට මැස්සෝ එහෙම ගියාම ඔයාලා දන්නවනේ මේක තියාගන්න බෑ, නරක් වෙනවා. ඒ නිසා තමයි ගොඩක් ලුණු දාන්න ගොරක දාන්න කියලා කියන. මේ දැන් වසා ගන්නවා. දැන් මේ කොටස ඉවරයි. මේ තමයි මේකේ අවසානය. මේ තියෙන්නේ සෙලෝ ටේප් ගහලා මේක දැන් වහලා තියෙන්නේ මැස්සෝන්ට කූඹින්ට යන්න බැරි වෙන්න. අපි දැන් බලමු දවස් 13ක් 15ක් ඊට කල් ගියත් අවුලක් නැහැ. මේ තියෙන්නේ දවස් 15කින් අපි ගත්තේ 13කින් නෙමෙයි අපි ගත්තේ දවස් 15කින්. මේ ඔයාලට ඇරලා පෙන්නන්නේ දවස් 13කට පස්සේ. දැන් මේක බලන්නකෝ දැන් මේක කොහොමද තියෙන්නේ කියලා. හොඳට ලුණු ඇඹුල් අල්ලලා හොඳට පදම් වෙලා තියෙන්නේ මේක. දැන් හොඳටම ජාඩි. මේ තමයි ජාඩි ටික. ඔයාලට පෙන්නන්නේ මේ තියෙන්නේ ජාඩි. අපි වතුර මුකුත් දැම්මේ නැහැනේ. දැන් ඒක ලුණු දිය වෙලා ඔයාලට පේනවා ඇති වතුර ගතියට ඇවිල්ලා ගොරකයි ලුණුයි දිය වෙලා වතුර ගතිය තියෙනවා. මේ හොඳ හයියට තියෙන්නේ. මේ මස්කට් වගේ ඔයාලට හරියට කිව්වොත් හොඳ හයියට මාළු කෑල්ල මෙලකටනේ තිබ්බේ. මේක හොඳට හයි වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ ඔයාලට පෙන්නන්නේ මේ දැන් දාගත්ත මාළු ටික තමයි මේ දැන් ජාඩි වෙලා තියෙන්නේ. ඔයාලට දැන් පෙන්නන්නේ ඒ ගත ජාඩි කෑලි ටික මම පොඩියට කපලා සෝදලා හොඳට උණු වතුරේ හොදගත්තේ ලුණු යන්න. ඒකට දැන් අවශ්‍ය වෙනවා මම තෙල් දාගන්න යන්නේ. රට ලුණු ගෙඩි 2ක් ගත්තා, අමු මිරිස් ගත්තා, රම්ප කරපිංචා ගත්තා, සුදු ලුණු බික් 4ක් ගත්තා, කුරුඳු පොතු කෑලි කීපයක් ගත්තා. ඒකට දෙහි යුෂ ටිකකුත් ගත්තා. පොල් තෙල් අවශ්‍ය වෙනවා. කෑලි මිරිස් තේ හැඳි 3ක් ගත්තා. වැඩිපුර ඒකේ තියෙනවා. දැන් අපි බලාගමු මේක කොහොමද හදන්නේ කියලා. ඉස්සෙල්ලාම තාච්චියකට දාලා හදාගන්න ඇතිලියටම තෙල් චුට්ටක් වැඩිපුර දාලා මේක චුට්ටක් බැදෙන්න ආරිනවා. මේක චුට්ටක් විනාඩි 5ක් 8ක් වගේ එහා මෙහා පෙරලා ගන්න. පොඩි කෑලි කපා ගත්තේ මම. මොකද මේ ලොකු කෑලි මේ මාළු වගේ කපා ගන්නෑ. මේ බැදුනට පස්සේ ඒ තෙල් වලටම ඉස්සෙල්ලා අමු මිරිසුයි, රම්ප කරපිංචයි, සුදු ලුණු බික් 4ක් විතර මම අරන් තිබුණේ. ඒකයි කුරුඳු පොතු කැබලි ටිකයි මේකට දාලා පොඩ්ඩක් බැදෙන්න එහා මෙහා කරන. ආයි තෙල් දැම්මේ නැහැ. ඒකේ තිබිච්ච තෙල් ටිකෙන්ම තමයි මේ ටික මේ බැදෙන්නේ. ඊට පස්සේ
පොඩ්ඩක් බැදෙන්න එහා මෙහා කෙරුවට පස්සේ දැන් මම මේ දාගන්නේ කෑලි මිරිස් ටික. කෑලි මිරිස් ටික වටේට මේ දාලා චුට්ටක් බැදෙන්න එකත් ඒ තෙල් වලින්ම බැදෙන්න අරින්න ආයෙ අමුතුවෙන්ම තෙල් දාන්න අවශ්‍ය වෙන්නෙම නැහැ. ඒකෙන්ම බැද ගන්න. ඔයාලට පේනවනේ මේකේ ලොකුවට තෙල් ගොඩාක් නැහැ. මට අර මාළු ටික ජාඩි කෑලි ටික බැද ගන්න තමයි උවමනා කෙරුවේ. මේකත් ඒ විදිහටම බැදෙන්න අරින්න. ඊට පස්සේ රටලූණු ටික වැඩිපුර දාගන්න. රටලූණු එන තරමට රසයි. මම දැන් ඒකත් මේකටම දාලා බෙදෙන්න අරිනවා. මේ තියෙන්නේ විනාඩි 5කට පස්සේ බැදිලා ඉවරයි. මේ දැන් තෙල් දාලානේ තියෙන්නේ. තෙල් දාගත්ත ජාඩි කරි එක. මේකට අවසානයේදී දෙහි ඇඹුල් ටිකකුත් වක් කරගෙන මම මේ දාන්නේ. ඒකත් දාලා ඉවර වෙලා කලවම් කරලා ඉවර වෙලා ගන්න. මෙතනින් එහාට වෙන කරන්න දෙයක් නැහැ. ඕකේ. දැන් රහට හදලා තියෙන්නේ මේක. මේ විදිහ එකක් හදලා බලන්න බය වෙන්න එපා ජාඩි හදන්න. මේ තියෙන්නේ අවසාන ටික. ජාඩි තෙල් දාලා ශානියන් රෙසිපි මාව සබ්ස්ක්‍රයිබ් කරලා මේ වගේ වීඩියෝ බලන්න තියාගන්න. ජිසුපීටයි